අයිපෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම ස්නේහා වීරතුංග YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝලම ආදරයෙන් පිළිගන්න ගමන් මගේ YouTube channel එකට ඔන්න ගොඩ කාලයකට පස්සේ ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතාගෙන අරගෙන ආවා වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ මම කුඹුර කරන්න පටන් ගන්නපු දවසේ ඉඳන්ම ඉතින් කුඹුරට මාස 3යි දවස් 15ක් යනකම් කුඹුරේ විස්තරත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝලටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. මම දාන හැම වීඩියෝ එකක්ම බලලා ඒවට කමෙන්ට් කරලා ඒ වගේම ලයික් කරලා මට සපෝට් දුන්නට. ඉතින් ඒත් එක්කම ඔයාලට කියන්න ඕන ඔන්න මාස 3මාර සම්පූර්ණ වෙලා කුඹුර කපන කාලේ හරි ගියාට පස්සේ ඔන්න අපි හරිම කාර්ය බහුල වුණා. මොකද පුංචි ඉඩ ප්‍රමාණයක කුඹුර කරත් ඒකේ වැඩ කරන්න ගියාට පස්සේ කාන්තාවක් විදියට හරි පසරණ වුණා මම. හේතුව තමයි කුඹුර කපන්න දින හරි ආගෙන මෙනකොට හොඳටම වැහැලා කුඹුරේ ගොයන් ටික ඔක්කොම මෙන්න මේ විදියට හොඳටම බිමට වැටුණා. ඉතින් ඊට පස්සේ මේ ගොයන් බිමට වැටුණාට පස්සේ අපිට තියෙන එකම අභියෝගය තමයි ගොයන් ඊට පස්සේ දිගටම වැස්සොත් යට මේ බිමට සම්බන්ධ වෙලා තියෙන ගොයන් ගස් වල ඇට ටික පැලවෙන්න බලනවා දිගටම වැස්සොත්. ඉතින් වැස්ස දවස් 3-4ක් පැවතුන හින්දා අපි හොඳටම බය වෙලා තමයි හිටියේ පැලවෙයි කියලා. ඒත් ඔය වැස්ස කඩින් කඩ පායන අවස්ථාවලදී මම පවුලේ ඔක්කොම එකතු වෙලා කොහොම හරි ගොයන් ටික හිමින් කැපුවා. තව නංගි කෙනෙක් සල්ලි වලටත් වැඩ කරන්න අල්ලගෙන. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි කුඹුරේ ගොයන් කැපුවේ. ඉතින් ඔයාලට මතක් කරන්න ඕන මේ අවස්ථාවේදී මැෂින් එකක් දාලා වැඩ කරන්න බැරි වුණා. හොඳටම වර්ෂාවෙන් අපිට ලොකු බලපෑමක් ඇති වුණා කුඹුරු වලට. ඒක නිසා ගොඩාක් මේ අපේ ප්‍රදේශේ නම් ගොඩාක් කුඹුරු කපන්න සිද්ධ වුණේ. දැකැත්තෙන් කපලා ගොඩ ගහලා මැෂින් එකක් මාගෙන් පාගන මැෂින් එකකින් පාගලා තමයි වීටික් ගන්න පුළුවන් කමක් ලැබුණේ. හේතුව අපි නොහිතපු වෙලාව අපේ කුඹුරු මහා කන්නේ වගා කරනකොට චුට්ටක් පරක් වුණා. ඒකෙන් යල කන්නේ වැහි වලට අහු වෙන්න පටන් ගත්තා කුඹුරු. දැන් මේ ඊළඟ කන්නේ මෙහෙම වැහි වලට අහු වෙන්නේ නැතුව කරන්න නම් කුඹුරු කලින් කරන්න ඕනේ. කියන්නේ වතුර දීපු ගමන් දැන් මාර්තු 15 වතුර දෙනවනේ. මේ මාර්තු 15 වතුර දුන්නට පස්සේ ඒතරගේ අප්‍රේල් දැන් අවුරුද්දට කලින් වපුරලාවක් තියෙන්න ඕන. එතකොට තමයි අපිට අර වර්ෂාවෙන් වෙන බලපෑම ඇති නොවන විදියට අපේ කෘෂි කාර්මික කටයුතු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට මේ මාර්තු 15 වෙනකොටත් කපා ගන්න බැරි වුණා අපේ කුඹුරු වල ගොයම්. ඒක තමයි ප්‍රධානම හේතුව වුණේ. ඊට අමතරව හොඳටම ගොයන් ගහ වේලිලා තියෙන්නේ වී කරල විතරයි ගොයන් ගහේ බර. ඒක නිසා වී කරලේ බරට චූටි පොදක් ගිහිල්ලා වුණත් හුලඟත් එක්ක ගොයන් ගහ වැටෙන්න බලනවා. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වුණේ ගොයා ගොඩාක් වෙලාවට මුළු කුඹුරේම ගොයන් වැටෙන තත්ත්වෙටම ඒ විදියට වැටෙන්න ගත්තා. මුළු කුඹුරේම ගොයන්. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී එක ළඟ ඒ කියන්නේ කුඹුරු ගොඩක් එක ළඟ වපුරපු නිසා මේවේ වැඩ කරන අය හොයනකොටත් ලොකු අභියෝගවලට මුහුණ පාන්න සිද්ධ වුණා. හේතුව තමයි ගොයන් කපන්න අය හොයනකොටත් වෙන කකුඹුරු වල වැඩ බාරගෙන එයාලට එන්න විදියක් නැහැ. මම හිතුවා මේකට කරන්න තියෙන හොඳම විකල්පය තමයි ගෙදර අපි කවුරුත් එකතු වෙලා පුළුවන් විදියට අපේ වැඩේ අපි කරගත්තා නම් මේක ඉක්මනටම අපිට මේ අපි වැටුණු වලින් ගොඩ එන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒකට විකල්පයක් විදියට කරපු එකම දේ තමයි මම දැගත්තක් අරගෙන කුඹුරට බහැපු එක. ඉතින් අභියෝගයක් නෑ. ඉතින් පුළුවන් විදියට අපිත් මේ හැම වැඩක්ම කරගත්තා. ඉතින් ඔන්න වැස්සට තෙමි එහෙම අවුවට වේලි කොහොම හරි වෙන දවස් 2ක් විතර ගොයන් කපලා කුඹුරේ ගොයන් ටික කපලා ඉවර කරගත්තා. ඒ වගේම ඒකේ ප්‍රතිඵල විදියට ලැබුණේ
හෙම්බිරිස්සාව කැස්ස වගේ ලෙඩ රෝග ටිකක් විතරයි. ඉතින් ඒකටත් බෙහෙත් අරගෙන දෙන්න චුට්ටක් සනීපයි. මේ වීඩියෝ එක ගේන්න පොඩ්ඩක් කාලය ගත්තේ වොයිස් කරන්නත් වීඩියෝ එකට වොයිස් කරන්නත් අපහසුතාවයක් මතුවුණා. හේතුව තමයි අසනීප තත්ත්වෙන් ඉඳපු නිසා දැන් මම මේ ගොයන් කපලා ගොයන් ගොඩ ගහලා හැමදේම පවුලේ අයගේ අතින්ම සිද්ධ වෙච්ච නිසා අපිට ලොකු ඉතිරියක් කරගන්නත් පුළුවන් වුණා. ඇත්තටම මම ඔයාලට කල්ලුත් මිවි වපුරන අවස්ථාවේදීත් ඔයාලට මම අපේ ප්‍රදේශයේ තියෙන මිනුම් ඒකකයක් වැඩ අල්ලි ක්‍රමය ගැන මතක් කරානේ. මම අදත් ඔයාලට මතක් කරන්නම්. සාමාන්‍ය අල්ලියක් කියන්නේ අපි අක්කරයක ඉඩම් ප්‍රමාණයක් කොටස් 6කට බෙදුවට පස්සේ ඒ 6න් එක කොටසකට අපිට කියනවා අල්ලියක් කියලා. ඉතින් අන්නේ කොටස් 6කින් එක කොටසක් තමයි අල්ලියක් කියන්නේ. ඉතින් අන්නේ අල්ලි ක්‍රමයට තමයි ගොයන් වැඩ කරන අවස්ථාවල් වලදී අපිට මුදල් යොදවල කරනවා නම් ඒවට මුදල් වෙන් කරන්න වෙන්නේ. ඉතින් සාමාන්‍ය අල්ලියක් කියන ප්‍රමාණය මම ඔයාලට මුලින් මතක් කරානේ. මඩ වැඩ කරන්න අල්ලියක් වැඩ තුනම කරන්න රුපියල් 4500ක් රුපියල් 5000ක් වගේ මුදලක් ඒ වගේ ආසන්න මුදල් මට්ටමක් තමයි යන්නේ. ඒ වගේම ගොයන් කපන්නත් යනවා. දැකෙත්තෙන් කපනවා නම් රුපියල් 3000ක් වැටලා නැති ගොයන් නම් රුපියල් 3000ක් වැටිච්ච ගොයන් නම් රුපියල් 3500ක් වගේ මුදලක් යනවා අල්ලියක් වැඩි ඉවර කරන්න. ඊට පස්සේ මේ අල්ලියක පාගන මැෂින් එකටත් දෙන්න වෙනවා රුපියල් 2500ක මුදලක්. ඉතින් එතනම රුපියල් 7000ක් යන රුපියල් 7000කට කිට්ටු වෙන්න යනවා වැටිච්ච ගොයන් නම් අපිට පාගන මැෂින් එකට කපන කෙනාටයි. ඊට අමතරව ගොයන් මිටි බඳින්න ඕන, ගොයන් එකතු කරන්න ඕන. ඒ අයටත් ගොයන් වැඩි ඉවරුණාට පස්සේ පාවර කියලා එකක් තියෙන ගොයන් අවසාන වැඩ ඉවර කරන තැන ඒකෙදි වී කවරයක් ගන්න දෙන්න වෙනවා වැඩ කරන අයට. ඉතින් එහෙම ලොකු හරි කරදර වෙන වැඩක් තමයි මේ දැකැත්තෙන් ගොයන් කපනවා කියන වැඩේ. ඉතින් ඒ වුණාට කරදර වුණත් ඒ අවස්ථාවේ හැටියට අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි කුඹුර ගොයන් කපලා ගොයන් ගොඩ ගහලා දැන් අද මම මේකට වොයිස් දෙන්නේ මාර්තු 21. ඉතින් අද වෙනකොට වී වේලලා සියලුම වැඩ අවසන් කරලා තියෙන. දැන් නැවතත් තියෙන තෙල් ගහලා තනකොළ තෙල් ගහලා නැවත කුඹුර කරන්න පටන් ගන්න විතරයි අපිට තියෙන්නේ. අනිත් සියලුම වැඩ ගිය කන්නේ වැඩ ටික අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ කාලය ගත වුණේ. ඉතින් ඇත්තටම මේක අපිට අඩු මුදලකින් කරගන්න තිබිච්ච වැඩක් තමයි මේ වර්ෂාව නිසා වැඩි මුදලකට අපිට කරන්න සිද්ධ වුණේ. හේතුව තමයි අපි නොහිතපු වෙලාවක ඇදහැළුණු අධික වර්ෂාව හින්දා. ඉතින් කොහොම වුණත් කවුරුත් එකතු වෙලා අපේ කුඹුර වැඩ ටික අපි ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණා. බලන්නකො පිටිපස්සෙන් අර කළු එකක් ඇඳන් ඉන්නේ මං සල්ලි දීලා වැඩ කරන කතා කරගෙන පුණාගේ. ඇත්තටම අපි වැඩ කරන දිහාත් එයා වැඩ කරන දිහාත් බලන්නකො. එයා ඉක්මනටම වැඩ කරනවා. එයාලට ඒව හොඳට හුරුයි වැඩ කරලා. ඉතින් හරිම කාර්යක්ෂමයි වගේ වැඩවලට. ඉතින් අනේ ඇත්තට මේ නාගිගේ උපරිම උත්සාහය නිසා වෙන කවුරුවත් කතා කරගන්න උනේත් නෑ. උපරිම උත්සාහය නිසා මගේ කුඹුරේ වැඩ ටික සම්පූර්ණයෙන් මට ඉවර කරගන්න පුළුවන් වුණා. ඇත්තටම අපිට මේ වගේ වැඩ කරන්න ලොකු මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. අපි කුඹුරු වැඩ කාලෙට මඩ වැඩ කරන කාලෙටත් අපි ගොඩාක් මහන්සි වෙනවා මේ ගෙවල් වල වැඩ කරනකොට, ගෙවල් වල වගාවල වැඩ කරනකොට. ඒ වගේම ගොයන් කපලා පෑගෙන අවස්ථාවේදී උපරිම ශ්‍රමදායකත්වය කාන්තාවක් කියලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව උපරිම ශ්‍රමදායකත්වයක් ලබා දෙන්න අපි ඒවට බැඳිලා ඉන්න. ඒ කියන්නේ ඒකට ඒ මුයන් වැඩවලටම
වෙන් වෙලා වගේ දවස්වලට අපි දින වෙන් කරගෙන එහෙමම ඒ ගෙදර වැඩ ඒක ඉවර කරනකම්ම අපි ඒ වැඩත් එක්ක සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. ගොඩාක් කාන්තාවෝ ඔය ගොයන් වැඩ කරන්න අකමැතිනේ. හේතුව තමයි ගොයන් වල තියෙන අර කාටු වගේ අගේ ගෑවුණක් කසන වගේ ගතියක්. ඉතින් ඒකට ගොඩාක් අය අකමැති. ඉතින් ඒ වුණාට එහෙමයි කියලා බලාගෙන හිටියොත් තනි කෙනෙක් මේක කරනකම් සමහර විට තාමත් අපේ කුඹුරේ ගොයන් කපලා නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒකට විකල්පයක් විදියට අපි කවුරුත් එකමුතු වෙලා වැඩ කරපු නිසා අපේ කුඹුරේ ගොයන් මේ වෙන විට ඔක්කොම සියලුම වැඩේ අවසන් කරන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලට මේකේ මම ගොයන් කපන වීඩියෝ එකක් විතරයි ගන්න පුළුවන්. ඇත්තටම හාරේ බවුලේ හින්දා වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් අද ඉඳන් ඔයාලට අලුත් වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙන තමයි. මේ වගේම ඔයාලා අද මගේ YouTube channel එකත් එක්ක එකතු වුණ කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවෝ අතර මගේ වීඩියෝ share කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දැම්මට පස්සේ like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට මම හිතන්නේ මට ඔයාලා වෙනුවෙන් වෙන් කරන්න තියෙන කාලය අවසන් වෙගෙන යන්නේ. ඉතින් මෙන්න මේ විදියට ගොයන් කපල ඉවර වෙලා ගොයන් මිටි වලට බැඳලා ඊට පස්සේ අපි ගොයන් කොලයක් හදන ගොඩක් අය දන්නේ. ඇත්තට මමත් ගෙදර ඉන්න කාලේ දන්නේ ගොයන් කොලය කියන්නේ. ඇත්තට අපි හිතන පැලේ පැලවිලා හැදෙන කොලය කියලා. ඇත්තටම නෑ. කමත් භාෂාවෙන් ගොයන් කොලය කියන්නේ ගොයන් මිටි එකතු කරන ඒ හදන මිටි එකතු කරලා හදන ඒකට තමයි අපි කියන්නේ ගොයන් කොලය කියලා. ඇත්තටම අපි ගොඩක් අය නොදන්න දෙයන්නේ ගොයන් කොලය කියන එක. ඉතින් මම ගොයන් කොලේ වීඩියෝ මේ ෆොටෝස් දෙක තුනකුත් ඔයාලට එකතු කරා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ කුඹුරේ වැඩ අවසන් කරේ. ගොයන් ගොඩ ගහලා ඊට පස්සේ මේක පාගන මැෂින් එකක් ගෙනල්ලා අර ගොයන් කොලේ තියෙන ගොයන් ටික කවලා මේ මැෂින් එකට කවනකොට ඊට පස්සේ එක පැත්තකින් වී ඇට ටික එනවා කවර වලට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ කුඹුරේ වැඩ අවසන් වුණේ. ඉතින් ඔයාලත් මගේ වීඩියෝස් එක්ක මුලින් ඉඳන්ම සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම එදා ඉඳන්ම අද වෙනකන් දැන් මාස 3කමාරක කාලයක් තිස්සේ එක දිගට මගේ වීඩියෝස් එක්ක එකතු වෙලා හිටියට ඔයාලටත් ගොඩක්ම ස්තුතියි. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැහිීමේ බලාපොරොත්තු වෙමින් අදට ඔයාලගෙන් සම්මිනියන්න තමයි සූදානම් වෙන්නේ. න සමුගන්නාම ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නම්. ගිහින් එන්නම්.